සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා දස්ස රිවිව් YouTube channel එකට. ඔන්න ඉතින් අද අපි බලන්න යන්නේ 1985 රිලීස් වෙච්ච The Goonies කියන සුපිරිම action adventure film එක. මේක මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. channel එක subscribe කරලා වීඩියෝ එකත් එක්ක set වෙන්න. කතාව ආරම්භ වෙන්නේ බන්ධනාගාරයකින්. හිරගෙදර නිලධාරියෙක් දවල් කෑම සඳහා හිරකාරයන්ට ජේල් එක ඇරියත් එක හිරකාරයෙක් විතරක් එළියට එන්නේ නැහැ. ඒ තමයි ජේක් ෆැට්ලි. නිලධාරියා ඇතුළට ගිහින් බලද්දි දකින්නේ ජේක් බෙල්ල වැල දාගෙන ඉන්නවා වගේ දර්ශනයක්. කලබල වෙන නිලධාරියා ජේක් ලියපු ලියුමක් කියවද්දි තමයි තේරෙන්නේ මේක ජේක්ගේ බොරුවක් කියලා. ඒත් එක්කම ජේක් නිලධාරියාට පහර දීලා සිහි නැති කරනවා. එළියේ ජේක්ගේ අම්මා කියන්නේ මමා ෆැට්ලි සහ එයාගේ සහෝදරයා ෆ්‍රැන්සිස් වාහනයකින් ඇවිත් බලන් ඉන්නවා. ඔවුන් හිරගෙදර ප්‍රධාන දොරටුව ගිනි තියලා බොහොම දරුණු විදිහට පොලිසියෙන් බේරිලා පැනලා යනවා. මේ අතරේ අපේ කතාවේ තවත් ප්‍රධාන චරිතයක් වෙන චන්ක් මේ පොලිස් සභා යාම Tamanගේ ගෙදර ඉස්සරහා ඉඳන් දකිනවා. එයා ඒක දැකලා ගොඩක් කලබල වෙනවා. වගේම පුදුම වෙනවා. තවත් පැත්තක මයික් කියන පිරිමි ළමයා Tamanගේ නිවසේ ඉඳන් බොහොම කම්මැලිකමෙන් ඉන්නේ. මෙයාගේ අයියාගේ නම බ්‍රෑන්ඩ් කාමරය ඇතුලේ බරයි සිලීමේ ව්‍යායාම කරනවා. ඇත්තටම ඔවුන් ඉන්නේ ලොකු මානසික පීඩනයක. මොකද මොවුන් පදිංචි වෙලා ඉන්න ගුන්ඩොක්ස් කියන මේ ලස්සන ගම්මානයේ ගෙවල් ටික බැංකුවට සින්න වෙන්නයි යන්නේ. හෙට දවස් ඇතුළත මොවුන්ට ගෙවල් වලින් අයින් වෙන්න සිද්ධ වෙනවා. මේ ප්‍රදේශය අත්පත් කරගන්න හදන ව්‍යාපාරිකයෝ මෙතන ලොකු ගෝල්ෆ් ක්‍රීඩාංගණයක් හදන්නයි සැලසුම් කරන්නේ. මයික්ගේ ආලුවෝ සෙට් එක මවුත් ඩේටා සහ චන්ක් මයික්ගේ ගෙදරට එකතු වෙනවා. චන්ක් Taman දැකපු අර පොලිස් සභායාම ගැන කියන්න හැදුවත් චන්ක් කියන්නේ නිතරම බොරු කියන කෙනෙක්. නිසා යාළුවෝ ඒක විශ්වාස කරන්නේ නැහැ. මවුත් කියන්නේ ගොඩක් කටකාර කෙනෙක්. එයා මයික්ගේ අම්මාට උදව්වට ආපු රොසෙලිටා කියන වැඩකාරියට වැරදි විදියට ස්පැනිෂ් භාෂාව පරිවර්තනය කරලා ඇයව බය කරනවා. ඔවුන් හැමෝම මයික්ගේ තාත්තගේ කාමරයට යනවා පරණ බඩු පරීක්ෂා කරන්න. එතනදී ඔවුන්ට අහම්බෙන් හම්බ වෙනවා බොහොම පැරණි සිතියමක්. මේ සිතියම අයිති වෙන්නේ වන්නයි විලී කියන 17 වෙනි සියවසේ විසූ ප්‍රසිද්ධ මුහුදු කොල්ලකාරයෙකුට. මයික්ගේ තාත්තා කලින් මේ විලී ගැන කතා කියලා තිබුණා. විලී කියන්නේ එවකට බ්‍රිතාන්‍ය රජුගෙන් රත්තරන් සහ මැණික් කොල්ල කාපු කෙනෙක්. පස්සේ රජුගේ හමුදාවෙන් බේරෙන්න විලී තමන්ගේ නැවත් එක්කම විශාල ගුහාවක සැඟවුණු බවත් එහි අතිවිශාල නිදානයක් තියෙන බවත් ජනප්‍රවාදයේ තියෙනවා. මයික් විශ්වාස කරනවා මේ නිදානය හොයාගත්තොත් තමන්ගේ ගෙවල් ටික බේර ගන්න පුළුවන් වෙයි කියලා. බ්‍රෑන්ඩ් අයියා මුලින්ම අකමැති වුණත් මේ ළමයි ටික හොරෙන්ම බයිසිකල් වල නැගලා මේ ගමන පිටත් වෙනවා. මයික් මවුඩ් ඩේටා සහ චන්ක් සිටියම අනුව යන්නේ. පැරණි වසා දමපු රෙස්ටුරන්ට් එකක් තිබුණු පැත්තකට තමයි මේ කට්ටිය එන්නේ. හැබැයි ඔවුන් දැනගෙන හිටියේ නෑ මේක අර හිරෙන් පැනපු පැටලි හොරු කල්ලියගේ රහසිගත తాවකාලික නවාතැන කියලා. මයික්ගේ අයියා පොඩි බයිසිකලයක් පැදගෙන මල්ලිව බේර ගන්න එනවා. නමුත් එතකොටම මයික්ගේ තරහකාරයෝ ටිකක් එක්ක මෙයාගේ යාළුවෙක් වෙන ඇන්ඩිත් කාර් එකකින් එනවා. මේ කාර් එක මෙයාට අල්ලගන්නේ කියලා මෙයාට උදව් කරන විදිහට මේ කට්ටිය කාර් එකේ වේගෙන් ගිහිල්ලා කාර් එක එකපාරට බ්‍රේක් කරනවා. මෙයා බයිසිකලෙත් එක්කම උඩින් ගිහිල්ලා කැලෑවකට වැටෙනවා. ළමයි ටික රෙස්ටුරන්ට් එක ඇතුළට යද්දි මමා ෆැට්ලි ඔවුන්ව දකිනවා. අය බොහොම දරුණු විදිහට තමයි මොවුන් දිහා බලාගෙන ඉන්නේ. චන්ක් දකිනව හොරුන්ගේ වාහනේ වෙඩි උණ්ඩ සලකුණු තියෙනවා. මයික් අහම්බෙන් දකිනව රෙස්ටුරන්ට් එකේ කාමරයක දම්වැල් වලින් බැඳලා ඉන්න ස්ලොත් කියන විකෘති පෙනුමක් තියෙන මිනිස්සෙක්ව. ස්ලොත් කියන්නේ මමා ෆැට්ලිගේ පුතෙක් වුණත් ඔහුට සලකන්නේ බොහොම නරක විදිහට. හොරුන්ගෙන් බේරිලා යන්න හදන ළමයි ටිකට රෙස්ටුරන්ට් එකේ ගිනි උදුන යටින් තියෙන රහස් උමගක් හම්බ වෙනවා. මේ අතරේ බ්‍රෑන්ඩ් අයියා සහ ඔහුගේ පෙම්වතිය ඇන්ඩිත් යාළුවෙක් වෙන ස්ටේෆ් මේ ළමයි පස්සෙන් ඇවිත් ඔවුන් එක්ක මේ භයානක ගමනට එකතු වෙනවා. හැබැයි අවාසනාවකට චන්ක්ව හොරුන්ට අහු වෙනවා. හොරු චන්ක්ව ස්ලොත් ඉන්න කාමරේම හිර කරනවා. ඒත් චන්ක් තමන් ළඟ තිබුණ බේබි රූට් චොක්ලට් එකක් දීලා ස්ලොත්ව යාළු කරගන්නවා. ස්ලොත් කියන්නේ ඇත්තටම බොහොම කරුණාවන්ත හදවතක් තියෙන කෙනෙක්. ඔහු චන්ක්ගේ දැම්වල් කඩලා දාලා දෙන්නත් එක්කම එකතු වෙලා අනිත් ළමයි ටිකත් බේර ගන්න යනවා. උමග ඇතුලේ යන මයික් ඇතුළු කණ්ඩායමට මාරාන්තික උගුල් රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විලී මේ නිදානය ආරක්ෂා කරන්න හදපු චෙස්ටර් කොපර්පෝට් වැනි අයගේ ඇටසැකිලි තවුන්ට දකින්න ලැබෙනවා. ඩේටා Taman හදපු අමුතු ගැජට් පාවිච්චි කරලා ඔවුන්ව අනතුරු වලින් බේර ගන්නවා. එක තැනකදී ඔවුන්ට හම්බ වෙනවා බෝන් පියානෝ එකක්. සිතියමේ තියෙන සර වැරදීමකින් තොරව වාදනය කළොත් විතරයි ඉදිරියට යන්න පුළුවන් මේ කට්ටියට.
නැත්නම් පොළව කඩාගෙන වැටෙනවා. ඇන්ඩි Taman පොඩි කාලේ ඉගෙනගත්තු පියානෝ දැනුම පාවිච්චි කරලා අමාරුවෙන් මේ දොර අරගන්නවා. අවසානයේ ඔවුන් ලොකු දියැලකින් පහළට වැටෙනවා. එතනදී ඔවුන්ගේ ඇස් අදහ ගන්න බැරි දර්ශනයක් දකිනවා. ඒ තමයි ඉන්ෆර්නෝ නැව. 1ID විලීගේ අතිවිශාලම රුවල් නැව. ඒ ගුහාව ඇතුලේ තියෙනවා. නැව ඇතුලේ පිරෙන්න රත්තරන් කාසි මැණික් සහ දියමන්ති තියෙනවා. ළමයි සතුටින් මේවා අහුලා ගන්නකොටම අර හොරු කල්ලියත් මෙතනට එනවා. හොරු ළමයින්ව මරන්න හදද්දි හරියටම වෙලාවට ස්ලොත් සහ චන්ක් එතනට එනවා. ස්ලොත් තමන්ගේ දරුණු අම්මාට සහ සහෝදරයන්ට පාඩමක් උගන්වලා ළමයින්ව බේර ගන්නවා. හොරුන් නිදාණයට අත තියද්දි තවත් මර උගුලක් ක්‍රියාත්මක වෙලා මුළු ගුහාවම කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. ස්ලොත් තමන්ගේ මහා ශක්තියෙන් විශාල ගලක් උස්සගෙන ඉඳලා ළමයින්ට එළියට යන්න පාර හදලා දෙනවා. ළමයි ටික බේරිලා වෙරළට එනවා. එතනට ඔවුන්ගේ දෙමව්පියෝ පොලිසිය සහ මාධ්‍යවේදියෝ එකතු වෙනවා. හොරුන්ව පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. මයික්ගේ තාත්තා දුකෙන් නිවස විකුණන ලියකීවිලි වලට අස්සම් කරන්න හදද්දි මයික්ගේ ජැකට් එකේ තිබිලා රොසලිඩාට මැණික් සහ දියමන්ති පිරුණු පොඩි මල්ලක් හම්බ වෙනවා. මයික් හොරුන්ට බය ඔක්කොම නිදානේ අතහැරියත් මේ පොඩි මල්ල ඉතුරු වෙලා තියෙනවා. ඒ මැණික් වල වටිනාකම මුළු ගම්මානයම බේරගන්න ප්‍රමාණවත්. හැමෝම යාළුවෝ සතුටින් ඉන්නවා. ඔවුන්ගේ ගෙවල් දැන් ආරක්ෂිතයි. කතාව අවසාන වෙන්නේ 1ID විලේගේ ඉන්ෆර්නෝ නැව කිසිම මිනිසෙක් නැතුව නිදහසේ මුහුදේ පාවෙලා යන ලස්සන දර්ශනයකින්. ඉතින් යාළුවනේ අද ගෙනාපු ෆිල්ම් එක කොහොමද? මේක ඇවිල්ලා මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් වීඩියෝ එකේ පොඩි අඩුපාඩු ඇති. තියෙන අඩුපාඩුත් කමෙන්ට් කරගෙන යන්න. මං ඉස්සරහට අඩුපාඩු හදාගෙන සුපිරි වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමු වෙමු.